මගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ තරබාරු ස්වභාවය පාලනය කරගන්නත් සහ කිලෝ 106 ඉඳන් කිලෝ 74කට බර අඩු කරගත්ත ජර්නි එකේ මම ආහාරයට ගත්ත තවත් මීල් එකක් තමයි ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අපි දන්නවා කඩල කියන්නේ ඇත්තටම සෞඛ්‍යයට ඉතාමත් හිතකර ආහාරයක් කියලා. හැබැයි මං එච්චර කැමති වුන්නේ නැහැ කඩල නිකන් තම්බල විතරක් වගේ කනවට. ඉතින් ඒක ටිකක් බෝරින් නිසා. ඉතින් මං හිතුවා මේකේ පොඩ්ඩක් ප්‍රෝටීන් ප්‍රමාණයත් වැඩි කරලා සහ එළවලු පොඩ්ඩක් වැඩියෙන් දාලා කැලරීස් අඩු කරගෙන මීල් එක හදන්න. ඉතින් මේකට අපිට ඕනේ කරන්නේ කඩල ග්‍රෑම් 100ක්, ඒ වගේම මස් ග්‍රෑම් වලින් 70ක් හෝ 80ක ප්‍රමාණයක්. චිකන් බ්‍රෙස්ට් එක නම් වඩාත් සුදුසුයි. මොකද චිකන් බ්‍රෙස්ට් එකේ තියෙන ෆැට් ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ වගේම බිත්තරයක් සහ කැරට් සහ ලුණු කොළ. ඔයගොල්ලන්ට කැමති නම් ඒක ලීක්ස් දාගන්න පුළුවන්. මම ඉතින් එකතු කරගන්නවා කැරට් සහ ලුණු කොළ. මොකද එළවලු දැම්මහම මේකේ එන ප්‍රමාණය වැඩි වුණත් ඒවෙන් එන කැලරීස් අඩු නිසා අපිට ඒවා වැඩිපුර කන්සියුම් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. ප්‍රමාණයෙන් වැඩි වුණත් මේ මුළු මීල් එකේම තියෙන්නේ කැලරීස් 380ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේ මීල් එකේ ප්‍රෝටීන් ග්‍රෑම් 30කට වඩා තියෙනවා. weight එක මැනේජ් කරගන්න කෙනෙක්ට ඒ වගේම weight එක අඩු කරගන්න කෙනෙක්ට මේ වගේ මීල් එකක් ගොඩක් ගැලපෙනවා.